Hello, welcome back to my YouTube channel. ආයෙත් ගොඩ කාලයකට පස්සේ මම vlog එකක් කරන් ආවා. අද අපි අවුරුදු trip එක යන්න තමයි යන්නේ. අපි මේ සැරේ යන්නේ යාල. මීට කලින් අපි යාල ගිහිල්ලා නැහැ. අපි කියන්නේ මම ගිහින් නැහැ. අනිත් කටේ නම් කොහොමද දන්නේ නැහැ. අපි ජෙට්වින් යාලයකට තමයි මේ සැරේ ගියේ. ඒක තියෙන කැලේ මැදනේ. ඒ experience එකත් ගන්න ඕන නිසා තමයි අපි ඒක තෝරගත්තේ. දැන් අපි යන්නේ පූල් එක පැත්තට යන්න. ඔය තියෙන්නේ මෙයා ඇයි මං කරා කිව්වේ? අපි දැන් මේ බීච් එක පැත්තට තමයි යන්නේ. මොකද 6න් පස්සේ බීච් එකට යන්න බෑ. මේ පැත්තට අලි එහෙම එනවලු 6න් පස්සේ. ඒ නිසා තමයි යන්න දෙන්නේ නැත්තේ. අම්මෝ මේ හරි ගන්නයි නේද? අම්මෝ මේ හරි ලස්සනයි නේ අමුතු එකක් තියෙනවා. ඒ ඇත්තටමද? අනේ බෑ යන්නේ. එන්නකෝ. අනේ බෑ. මේ එන්න. අනේ මේ එන්න හලෝ. දල ජන වැට වගේ. දල තිබ්බා අපි දිව්වා. අපි දිව්වා. දන ජෝතියලා අපි දිව්වා. මේ මේක යන්න දෙන්න. යන්නේ. මොකද මේ එන්න පොරුවනේ වල අයියගේ. ඔන්නේ අර දෙන්නවත් ගන්න තියෙන්නේ. බයයි නේද දෙන්න. නෑ නෑ. රිපෝට් එකකට බලන්න. ඉන්නේ අපි අර ගන්න. අස්ස බලන්න ඕන ආන්නත් බෑ. පුළුවන් ද ගන්න. දාන්න දාවේ. දැයි කරේ. ආමි. හිතට ඇතුලේ තියෙනවා මේකක්. බීච් එකේ ඉඳලා ඊට පස්සේ පූල් එකටත් ගිහිල්ලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපි රෙස්ටුරන්ට් එකට ඩිනර් එක ගන්න. අපි දෙන්න උදේම නැගිට්ටට සෆාරි යන්න අපිට උදේම යන්න හම්බුනේ නැහැ. හැබැයි ලස්සන view එකක් නම් දැක්කා.
දැන් මම මේ යන්නේ බ්‍රේක්ෆාස්ට් ගන්න. හරිගෙන ෆයිනලි අපි ගියා සෆාරි. ඒ බලන්න දූවිලි. അവിടെ കിബുള്ളു ആമ്പഴല്ലേ കിബുള്ളു തിന്നലാണ് බලයි මේගොල්ලෝ සද්ද දැකලා ඊළඟට යනවා හිරිපැටිය. මෙතන ගොප් කරන්නේ. මෙහෙමද? නැහැනේ. ආයි මෝඩයිනේ. සුත්තක් ඉතට මෝඩයි. ඒක තමයි ඉතින්. පරිසීනයක් නැහැ. ඊට පස්සේ අපි ගියා TikTok එකේ ෆේමස්ම ලස්සනම view එක තියෙන කැෆේ එකට. කැෆේද රෙස්ටුරන්ට් එකට. වීඩියෝස් වල වගේමයි ඇත්තටම හරිම ලස්සනයි. වීඩියෝස් වලට වඩා හරිම ලස්සනයි ඉතන. ඔයාලත් හිරිකැටිය ගියොත් අනිවාර්යයෙන්ම මෙන්න මේකට යන්න. මාරම ලස්සනයි. ලස්සන විතරක් නෙමෙයි කෑමත් ඒකේ මාර රසයි. And I tried matcha. මම ඒක pronounce කරා හරියට දන්නේ නැහැ. කොහොමද මේ මගේ first time. හැබැයි මම ගත්තේ regular matcha නෙමෙයි. ඒක තනකොළ වගේ රහයි කියන හින්දා මම ගත්තා strawberry matcha එක. මගේ මූණේ මෙහෙම තිබ්බට ඒ අර ඉස්සලාම strawberries මට මෙයා වෙච්ච හින්දා strawberry matcha වාහනකිනේ ඊපස්සේ අපි ගියා හිරිකැටිය බීච් එකට. අපි පළවෙනිම යන්න හැදුවේ මෙතනට නෙමෙයි අර famous blue beach කියන තැනට. මන් දන්නේ ඒක මතක නැහැ එතන නම. ඕක තමයි මම හිතන්නේ. හැබැයි එතන TikTok වල තරම් ලස්සනට තිබුණේ නැහැ. අපි අද්දී අවුරුදු උසවේකුත් තිබුණා. ඒ නිසාද දන්නේ නැහැ. හැබැයි වතුර ගොඩක් තිබෙත් නැහැ. අපි ගිය කාලේ හොඳ නැතුව ඇති.
ස්නෝක්ලින් තියෙනවා. මෙතනින් පස්සේ අපි අපේ අම්මලාගේ ගෙදර ගියා අවුරුද්දට. මං තෙල් ගාලා තියෙන්නේ මගේ ඔළුවේ ගම ගන්න එපා. ඔතන පුපුරා ඉදන්නේ මෙහෙට එනවා. මූණ්ඩන්නේ. මේක අතෑරියොත් ඒ මොකද? ඔව් අනේ. ඔගන්නත් බෑ. ආ ඒක පිපුරු වෙන්නේ. මේ තව ගිනි කෙරි අරගෙන එන්න. පත්තු කරා. මේ vlog එක මෙතනින් ඉවරයි. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අලුත් vlog එකකින් ආයෙත් හම්බෙමු. Thank you for watching. Bye.